චත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලභති. චත්තාලීසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති යනුවෙන් 40 ආකාරයකින් ස්කන්ධ පංචකය ගැන භාවනා කරන්නා වූ යෝගාවචර තෙමේ අනුලෝමික කන්ති නම් වූ විදර්ශනා ඥානය ලබන්නේය. 40 ආකාරයකින් භාවනා කරන යෝගාවචර තෙමේ යහපත් ස්වභාවයක් වන හේයින්ද එය ලැබූ යෝගාවචරයාට කල් නොයවා එවේලේම එහි ඵලය ලැබෙන බැවින්ද සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේ යයි පටිසම්භිදා මග්ග පාළියේහි දක්වා ඇත්තේය. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පංචකයට අයත් ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්නා වූ දන්නා වූ වටහා ගන්නා වූ නුවණ විදර්ශනා ඥාන නම් වේ. ධර්මයෙන් ඈත්ව අවිද්‍යාවෙන් අන්ධව වස්තුකාම ක්ලේශකාම සංඛ්‍යාත මහ මඩ වගුරෙහි එරී සිටින අන්ධ පෘථග්ජනයෝ රූපාදි ස්කන්ධ සමූහය ස්වභාව ධර්ම සැටියට නොව සත්වයන් පුද්ගලයන් සැටියට ආත්මයන් සැටියට සත්වයන්ගේ අවයව සැටියට නිත්‍ය දේ සැටියට හොඳ දේ සැටියට ඇලුම් කළ යුතු පවත්වා ගත යුතු දේ සැටියට වරදවා තේරුම්ගෙන සිටිති. රූපාදීන් සත්වයන් පුද්ගලයන් ආත්මයන් සැටියට නොව රූපාදි ධර්ම සැටියටත් අනිත්‍ය අශුභාදි සැටියටත් දක්නා වූ යෝගාවචරයන්ගේ ඒ ඇති සැටිය නොවරදවා දැකීම දැනීම තේරුම් ගැනීම අන්ධ පෘථග්ජනයන්ගේ දැනුමට වෙනස් වූ දැනුමක් බැවින් විදර්ශනා ඥාන නම් වේ. පටිසම්භිදා මග්ගයෙහි දැක්වෙන 40 ආකාරයෙන් භාවනා කරන්නා වූ යෝගාවචරයන්ට එය ඊතා විස්තර භාවනාවක් වන බැවින් විශේෂයෙන් පිරිසිදු වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අතිශයින් උපකාර වූ උසස් විදර්ශනා ඥානයක් ඇතිවේ. විදර්ශනා භාවනා ක්‍රම අතුරෙන් මේ 40 ආකාර භාවනාව ඊතා විස්තර භාවනාව බැවින් එය මහා විදර්ශනා භාවනා නම් වේ. මේ මහා විදර්ශනා භාවනාව කරනු කැමැති පින්වතුන් පළමුවෙන් පංචස්කන්ධය පිළිබඳ දැනුම ඇති කරගත යුතුය. පංචස්කන්ධය විස්තර කර ඇති පොත් බොහෝ ඇත්තේය. අප විසින් සම්පාදිත චතුරාර්ය සත්‍ය නමැති ග්‍රන්ථයෙහිද පංචස්කන්ධය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ඇත්තේය. සංස්කාර යනුද පංචස්කන්ධයට අයත් රූපාදි ධර්මයන්ට කියන නමකි. කර්මාදි ප්‍රත්‍යයන් නිසා ඇතිවන බැවින් රූපාදීන්ට සංස්කාරයයි කියනු ලැබේ. පංචස්කන්ධයට අයත් ධර්ම නාම රූප යයි දෙකොටසකට බෙදාද ව්‍යවහාර කරනු ලැබේ. රූපස්කන්ධය රූප නම් වේ. වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ සතර නාම නම් වේ. මේ විදර්ශනා විස්තරයේ පංචස්කන්ධය යන වචනයද නාම රූප යන වචනයද සංස්කාර යන වචනයද ඒ තැන්වල යෙදෙනු ඇත. ඒ වචන වලින් කවරක් යෙදුනද අර්ථ වශයෙන් ඒවායේ වෙනසක් නැති බව සැලකිය යුතුය. මේ භාවනාව කිරීම පහසු වනු පිණිස එහි මූලපද 40 පාඩම් කරගත යුතුය. ඉක්බිති මේ පොත කියවා භාවනා පද එකින් එක විස්තර වශයෙන් තේරුම්ගෙන පිළිවෙලින් සිහි කරනු. භාවනා පද 40 අනිච්චා දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අඝා ආබාධා පරේ පලෝකා ඊති උපද්දවා භයා උපසග්ගා චලා පභංගු
අද්වා අතානා අලේනා අසරණා රිත්තා තුච්ඡා ශුඤ්ඤා අනත්තා ආදීනවා විපරිණාම ධම්මා අසාරකා අඝමූලා වධකා විභවා සාසවා සංඛතා මාරාමිසා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා මරණ ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකිලේශික ධම්මා